හලෝ යාළුවනේ මම අද ඔයගලට පෙන්නනවා කොහොමද ඩොමේන් කන්ට්‍රෝලර් එක ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. මම පාවිච්චි කරන්නේ VirtualBox version එක. මේක VirtualBox 5.1 ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක යට තියෙන වීඩියෝ ලින්ක් එකට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මගේ virtual machine එක දැන් ඔන් වෙනවා තාම. මේකට ටික වෙලා කියයි මම ඊට පස්සේ ඔයගොල්ලන් ආපහු ඔයගොල්ලන්ත් එක්ක සම්බන්ධ වෙන්න. virtual machine එක ඔන් වෙනවා. මම මේකට පාවිච්චි කරන්නේ server 2002 version එකක්. මේක තමයි Windows 2003 එකේ පස්සේ version එක Microsoft පාඩමේ මම මේකට RAM එක 3GB දාලා තිනවා. ඔයගොල්ලන්ට කැමති විදිහට දාගත්ත හැකි RAM එක. මේක hard disk එක 25GB විදියට දාගෙන තිනවා. virtual විදියට. my server එක ඔන් වෙනවා. අපි server එකක් දාන්න කලින් මුලින්ම වැඩ ටිකක් කරන්න ඕනේ. ඒ තමයි server එකේ අප්ඩේට් එදා වෙනකන් අප්ඩේට් ටික ගන්න ඕනේ server එකට. නැත්නම් ඔයගොල්ලෝ ඩොමේන් දැම්මට පස්සේ මේ නවාකාරය දාන්න ගියාට පස්සේ ඔයගොල්ලන්ට කියන්න ඩොමේන් එක ඊළඟ අප්ඩේට් නැති වුණාම අලුත් විදියට වැඩ කරන එකක් නෑ. ඒ කියන්නේ එතන සම පැච් ඔක්කොම වහලා දාපු නැත්නම් අපේ සිකියුරිටි ඔක්කොම හොඳට තියෙනවා. නැත්නම් ඒ වගේ පැච් අපි ලබාගෙන නැතිවුණොත් අපිට සිකියුරිටි එරර්ස් තියෙනවා. ඒ කියන්නේ කාට හරි එකකට ඩ්‍රීච් ඇතුල් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ මේ එකට සිස්ටම් එකට. ඒක නිසා එදා වෙනකම්ම අප්ඩේට් ඔක්කොම දාගන්න ඕනේ අපි. ඊට අමතරව remote desktop static IP එකක් හරි මම ලොග් වෙන්න යන්නේ මගේ ලොග් වෙන්න යන්නේ මගේ Windows R2 එකට. මගේ ඩෙස්ක්ටොප් එක ප්‍රයාරට ඇති වෙලාවේදී හරි දැන් අපේ virtual server එක ඔන් වුණා. virtual server එකත් අපි දැන් server එකක් normally අපි install කරන විදිහට install කරලා අපි ඒකේ install වුණාම අපි දේවල් ටිකක් බලන්න ඕනේ. ඒකට static IP එකක් දාන්න ඕනේ. remote desktop on කරන්න ඕනේ. මම මේක demonstration එක නිසා firewall on කරනවා. ඔයගොල්ලන්ට advanced විදිහට ඉගෙන ගන්න server වලදී
ෆයර්වෝල් එක ඔන් කරලා අවශ්‍ය පෝට් එක විතර ඔන් කරලා ඉදිරියට හදාගෙන යන්න පුළුවන්. මේක නිකම්ම ෆයර්වෝල් එකකට නැත්තම් මගේ ක්ලයන්ට් කම්පියුටරේ මේක කන්ෆිගර් කරගන්න අමාරු වෙන නිසා ඔයගොල්ලන්ට පේනවා ඇති ඩොමේන් එකක් දාන්න කලින් ඔයගොල්ලන්ට ඇඩ්මිනිස්ට්‍රේටර් ටූල් වල දකින්න පුළුවන් සීමිත ප්‍රමාණයක් විතරයි. ඔයගොල්ලෝ ඩොමේන් දැම්මට පස්සේ ඔයගොල්ලන්ට ඊට වඩා ටූල්ස් ටිකක් දාගන්න පුළුවන්. දැන් මුලින්ම මම කරන්න යන්නේ සර්වර් එකට නේම් එකක් දාගන්න එක. ඒකට start computer properties මගේ සර්වර් එකේ නේම් එක මම කලින් දාලා තින්නේ. ඒකට සර්වර් change setting යන්න. change setting ගිහිල්ලා ඔයගොල්ලන් ටයිම් සෝන් හරියට හදාගන්න ඕනේ. sorry change setting change එනකට computer name කියන තැන දාන්න මගේ CR1 තියෙනවා මගේ සර්වර් එක දාලා තියෙනවා නේනම් ඊළඟට ඔයගොල්ලෝ ඔයගොල්ලන් ටයිම් සෝන් එකේ ටයිම් එක වෙලාව හරියට හදාගන්න ඕනේ නැත්නම් ඔයගොල්ලන්ගේ සර්වර් එක කනෙක්ට් එක හරියට එක ටයිම් සෝන් එකේ තිබුණොත් සර්වර් එකෙන් කලයන්ට් එක කනෙක්ට් කරගන්න නැති වෙන්න පුළුවන්. එයාව දැන් එයා ඩිෆරන්ස් ටයිම් සෝන් එකේ ගිය පැය 6ක භාග එයා මේක මේ සර්වර් එකේ ඩොමේන් එකේ කොටසක් සලකන එකක් නෑ. ඒ නිසා එකම ටයිම් සෝන් එකේ ඔබ තියාගන්න. ඕකේ. අය ඊළඟ network configuration configuration ඔයගොල්ලෝ static IP එකක් දාගන්න ඕනේ. static IP එකක් දාගන්න. network icon එකට click කරලා open sharing center ඊළඟ change adapter setting යනවා. ඊළඟට local area network එක ඔයාලා click කරන්න. right click කරලා properties ඊළඟට local area network connection properties ඔයාලට open වෙනවා. ඒකේ ඕගොල්ලෝ IPv6 එක disable කරගන්න ඒක වෙනම පාඩමක්. ඒ කියන්නේ IPv6 IPv4 කියලා IP address දෙකක් තියෙනවා. IPv6
disable කරගන්නේ එක advanced එක disable කරලා ඊළඟට IPv4 එක property click කරලා properties ඊළඟට ඔයගොල්ලෝ static IP එකක් දාගන්න use the following IP address select කරන්න ඊළඟට ඕගොල්ලන්ට range එක කැමති එකක් දෙන්න හැකියි මම දෙන්නේ මෙතන 192.168.1.2 subnet marks එක automatically වැටෙනවා subnet marks එක ඔයගොල්ලන්ට ඒක class එකෙන් class එකට වෙනවා class A එකට subnet marks 255.2.0.0.0 class B එකට 255.255.0.0 ඊළඟට class C එකට 255.255.255.0 එහෙම දීලා තියෙනවා ඒක ඔයගොල්ලන්ට ඉස්සරහට dance ඉදිරි ඉගෙන ගන්නකොට ඊළඟට මම මේකේ default gate එක මගේ router එක දානවා prefer DNS server එකට ඔයගොල්ලෝ දාන්න ඕනේ ඔයගොල්ලන්ගේ දැන් මේ server එකට දාපු IP address එක IP address 192.168.1.2 sorry 22 alternative IP එකට ඔයගොල්ලෝ මේකේ loop back IP එක දානවා 01 data okay කරන්න දැන් අපි static IP එකක් දාගත්තා දැන් අපි ඊළඟට remote desktop එක on කරගන්න ඕනේ අපිට හැමතිස්සෙම server මොකක්ද උඩ server room වල display වලට වෙන මිටක් යවන්නේ ඒක නිසා අපි remote වලින් තමයි log වෙන්නේ ඒ කියන්නේ කොහේ හරි remote location එකේ ඉඳලා අපි මේක log වෙන එක කරන්නේ ඒක server එකට ඊළඟට allow connection from computer running any version of remote desktop එකට දාලා apply කරන්න okay sorry remote desktop අපි on කරගත්තා දැන් firewall එක අපි බලන්න ඊළඟට තාම මගේ IP එක detect කරගන්න කම්පියුටරෙන් turn Windows firewall off එකට යන්න turn off the Windows firewall turn off okay හරි දැන් අපි පරිගණකයේ ඕන විදියට හදාගත්ත අපේ සර්වර් එක අපිට අපි time zone එක දාගත්තා ඊළඟට IP address එකක් දාගත්තා stack එකේ firewall එක off කරා remote desktop on කරා server එකට name එකක් දාගත්තා edit කරගත්තා ඊළඟට ඔයගොල්ලෝ update කරගන්න ඕන මේක අපි virtual machine එක නිසා update කරන්න ඕන real environment එකේදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ machine එක update කරලා තමයි login එක දාන්න ඕනේ නැත්නම් ඊට පස්සේ login එක ගියාට පස්සේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් ඒක නිසා දැන් මම මේක අප්ඩේට් කරන්න යන්නේ අප්ඩේට් කරන්න සාමාන්‍ය ගිගාබයිට් 5ක 6ක වගේ අප්ඩේට් එකක් කරන්න ඉන්නේ දැන් මම ඩොමේන් එක දාන්න යන්නේ ඕගොල්ලන්ට ඩොමේන් එක දාගන්න පුළුවන් run program එක open කරන්න ඒකට windows +r ඊට ගන්න dc pro
මේක ඔයගලන්ට ලේසිම විදිය ඩොමේන් එකක් දාගන්න. නැත්නම් ඔයගලන්ට පුළුවන් මැනුවලි ඩොමේන් එකක් දාන්න. ඒක දාන්න ඔයගොල්ලෝ server manager icon එක ක්ලික් කරන්න. start menu එක නම් තියෙන ඊළඟ icon එක. ඊට පස්සේ කේ රෝල්ස් වලට යන්න. ඔයගලන්ට පේන ඇති දැන් මේ වෙලාවේ මගේ සර්වර් රෝල් වල එකක් ඉන්ස්ටෝල් වෙලා නැහැ. සර්වර් රෝල් 17ක් තියෙනවා. අපි ඊළඟට ඇඩ් රෝල් වලට යනවා. ඔයගොල්ලෝ හැමතිස්සෙම සර්වර් රෝල් එකක් ඇඩ් කරන්න කලින් ඔයගලන්ට කරන්න ඕන ටික මම කියනවා. ඔයගොල්ලෝ ඇඩ්මිනිස්ට්‍රේටර් හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක්, ඒ කියන්නේ කොමන් නැති දෙයක්. හුඟක් වෙලාවට ඔයගොල්ලෝ පාවිච්චි කරන හොඳම අක්කර කම්බිනේෂන් එකක්. ඒ කියන්නේ letters, numeric, also symbols ඔක්කොම එක්ක ඔය කලම වෙච්ච පාස්වර්ඩ් එකක් දාන්න හොඳයි. ඊට අකුරු 10ක වගේ පාස්වර්ඩ් එකක් ඕගොල්ලන්ට මතක හිටින එකක්. ඊළඟට network setting වලට static IP එකක්, server name එක වගේ දේවල්. ඊළඟට later security update එක ගන්න මතක තියාගන්න. මම කිව්වා ඔයගොල්ලන්ට gigabyte 5ක් hack වෙනවා කියලා. ඒකෙන් ඔයගොල්ලන්ගේ මෙව් එක server එක හොඳ ආරක්ෂිත මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඊළඟට අපි ඔය ටික කියවලා next කරන්න. මම ඔයගොල්ලන්ට මේ මැනුවල් දාන හැටි නැත්නම් ඔයගොල්ලන්ට අර විදියට මෙතෙන්ට ගෙන දාන්න පුළුවන්. ඊළඟට active directory domain services ඒක තමයි අපි දාන්න යන්නේ. ඩොමේන් එක දාන්න ගියාම අර ලේසිම විදිය තමයි මම කිව්වේ run එකේ dc promo කියලා දාන එක. ඒකෙන් automatically වැටෙනවා. ඊළඟට ඔයගොල්ලෝ DNS server එකක් configure කරන්න ඕනේ. නැත්නම් ඩොමේන් එක විතරක් දාන්නට මදි. DNS server දාන්න. DNS කියන්නේ domain name system. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ IP address. දැන් අපි කම්පියුටර් එකක් දාම එයා මතක තියාගන්න numbers වලින් විතරයි. අපි server name එකක් දැම්මට පස්සේ name එක IP address වලට convert කරන එක තමයි mainly මේකෙන් කරන්නේ. ඒ කියන්නේ IP address එක name එක එකක් IP address එකට. ඒක convert කරන එක DNS server name DNS එකක් තියෙනවා. DNS එකෙන් කරන්නේ එක තමයි දැන් අපි ඉස්සෙල්ලා මෙතන IP එක දාද්දි දැම්මානේ prefer DNS කියලා. ඒ කියන්නේ අපේ දැන් norm directory active එකේ තමයි DNS server එක තියෙන්නේ. එතකොට client ලට අපි හොයාගන්න ලේසි වෙන්නේ ඒගොල්ලන්ගේ prefer network එකේ දාන්නේ DNS server එකට අපේ තියෙන domain එකේ තියෙන DNS server එක. අපි දෙක active කරලා
sorry. අපිට මේ දෙකම එක සැරේ ඉන්ස්ටෝල් කරන්න වෙනවා. නිසා අපි එකක් ඉන්ස්ටෝල් කරලා ඊළඟට ඔයගොල්ලෝ net framework අප්ඩේට් feature එක add කරන්න මෙන්න ඒක add කරන්න. ඊළඟට ඔයගොල්ලෝ activity domain ඊළඟ එක සමාන කියන ඔයගොල්ලන්ට activity කරන්න පුළුවන් මොනවද activity storage information user computer and other devices ඒ කියන්නේ network එකේ තියෙන users ලගේ computers වල centralize තොරතුරු server එකේ කපඩා කරගන්න ඒකෙන් අපිට උදව් වෙනවා centralize කරගන්න අපේ company ඒ කියන්නේ එකම තැනකින් අපිට users වලට computers වලට පරිගන ඒ කියන්නේ group policies restriction ඔක්කොම එක තැනකින් ඉඳලා අපිට දාගන්න පුළුවන් ඒකෙන් අපිට හුඟක් උදව් වෙනවා users ලා පාලනය කරගන්න ඒ කියන්නේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් මොනවද මේක කරන්න පුළුවන්ද බැරිද කියන දේවල් පිළිබඳව next කරනවා ඊළඟට අපෙන් confirmation එකක් අහනවා ඒක ඕගොල්ලන්ට එහෙම දාලා ඉන්ස්ටෝල් කරත හැකි මම ඕගොල්ලන්ට ලේසි වෙන විදියට දාලා ඒක ඉන්ස්ටෝල් කරගන්න මේ විදියට ඉන්ස්ටෝල් කරන ඕගොල්ලෝ ලේසි ඒක නිසා DC Pro Mo කියලා ගහලා enter කරන්න ඊළඟට check in activity domain service binary install කියලා ඕගොල්ලන්ට වෙන්නයි දැන් ඔයගොල්ලන්ගේ සිස්ටම් එක ඩොමේන් සිස්ටම් එක ඔටෝමැටිකලි රෝල් එක රන් කරගන්න හදන්නේ මම අර මැනුවලි කරපු එක ඔයගොල්ලන් මැනුවලි කරන්න ගියොත් දෙපාරක් දාන්න වෙනවා ඒ කියන්නේ DNS සර්වර් එකට එක සැරයක් ඩොමේන් සර්වර් එකට එක සැරයක් දෙක දෙසරයකට තමයි කන්ෆිගර් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට එක සැරේ කරගන්න බෑ ඔය DC promo යූස් කරාම ඔයගොල්ලන්ට එක සැරේම කරගන්න පුළුවන් මේක ටික වෙලා කියනවා වගේ යාළුවනේ ඒක නිසා මම ඔයගලන්ට මේක ඉන්ස්ටෝල් වෙනකොට පෙන්නන්නම් ඔයගලන්ට දැන් පේනවා ඇති මගේ active domain එකේ එක features install වෙනවා කියලා දැක්ක ඔයගලන්ට කලින් මේ features වලින් හම්බුන්නේ මෙච්චර features වගේක් ඒ ටික install වෙනවා තාම මේකට සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ 5-10ක අතර වැඩ ගත වෙන්න පුළුවන් මම virtual run කරන නිසා මෙච්චර හිමින් run වෙන්නේ ඊළඟට start එක open වෙයි අපිට ටික වෙලාවකින් ඊට පස්සේ ඔයගොල්ලෝ හරි අපිට start එක open වුණා මේකේ ඔයගොල්ලෝ mix කරන්න ඊළඟට ඔයගොල්ලන්ට operating system එකේ capability ගැන Microsoft control domain server security cryptography algorithm කියන්නේ ඔයගොල්ලෝ cryptography algorithm එක 4.0 අරනවා ඒ කියන්නේ ඒ දවස්වල විදියට අලුත් දැන් ඔයගොල්ලන්ට 2016 වෙනවා 2000 Windows Server 2016 එක දකින්න පුළුවන් ඒක ගැන ඒගොල්ලෝ කියලා තියන්නේ ඒක තියෙන security කොහොමද කියලා ටික කියවලා connect කරන්න ඊළඟට ඔයගොල්ලන් අර forest එක ඔයගොල්ලන් දැන් මේක තියෙන එකක් නෙවෙයි අපි අලුතෙන් domain එක create කරන නිසා create new domain in the forest කියලා දාන්න ඊළඟට vertical domain name එකක් ඔයගොල්ලෝ දාන්න ඕනේ
මම දාන්නේ ටෙස් ORG කියලා ඕගොල්ලන්ට තවත් ඇයි ඕගොල්ලන් කම්පැනි නේම් එක දාලා ORG හරි ඒ වගේ කම්පැනියක් නම් .com හරි ඕගොල්ලන්ට පුළුවන් ඕන විදිහකට දාන්න මම මේ ටෙස්ට් පර්පස් එක ටෙස්ට් ORG කියලා ටයිප් කරනවා next කරන්න ඊළඟට එයා චෙක් කරනවා මේක already තියෙනවද කියලා මේ forest එකේ කියන්නේ තව කම්පැනි එකක් ගත්තාම server එකක් නෙමෙයි දෙකක් තුනක් හතරක් නෙමෙයි උගක් තියෙන්න පුළුවන් ඒක නිසා එයා තියෙනවද කියලා සර්ච් කරනවා අපිට නැති හින්දා අපිට ඒක ගත හැකි සේම ඊළඟට forest function level එයා ආන්නේ ඔයාගේ domain එකේ තියෙන ඔක්කොම servers තියෙන්නේ 2000 මොකක්ද level එක කියලා 2000 R2 මම දාන්න මගේ domain එකේ තියෙන ඔක්කොම මේවා 2000 R2 කියලා. එතකොට ඔයගලන්ට fully මේ වියක් ගත හැකි functionality level එකක් ඊළඟට අහනවා එයා ඒත් එක්කම TNS එකත් install කරගන්න කියලා මම ඒකට OK කරනවා. ඊළඟට එයා තව view එකක් දෙනවා මේ warning එක මම OK කරනවා yes කරනවා ඊළඟට මේ ඔයගොල්ලෝ වෙනස් කරන්න යන්න එපා මේක තමයි database එක folder හදාගන්න default path එක login file වලට system වලට ඊළඟට database file එක user vector වලට ඊළඟට මෙතන ඕගොල්ලන් අහන්නේ password එක හදිස්සියක් වුණොත් මේක backup කරගන්න ඕන නම් restore කරගන්න ඕන backup එකක් ඔයගොල්ලෝ කොහේ හරි දියලා server එකක ඒ password එක මේක අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න නැත්නම් ඔයගොල්ලන්ට restore කරන්න ගියාම backup එකක් ඔයගොල්ලන්ට මේ password එක හරියට මතක නැති වුණොත් ඕගොල්ලන්ට restore කරගන්න බැරි වෙයි ඊළඟට summary එකක් දෙනවා ඒගොල්ලෝ මොනවද කියලා මේකේ ඔයගලන්ට මේකේ ඕනනම් මේ answer file එක create කරලා තියාගත්ත එක සැරයක් ආවට පස්සේ ඔයගලන්ට ආයෙ සැරයක් මේ same procedure එක යන්න ඕනේ මේක answer file එකක් විදිහට save කරගත්ත ඒක ඔයාලට තැනක මම මේක save කරන්නේ C එක ඇතුලේ මේ folder එකක් හදනවා file කියලා ඒක ඇතුලේ මම save කරගන්නේ නැත්තම් හරි දෙනවා save කරගත්තා successfully okay අපි දැන් මේක start පස්සේ automatically domain එක DNS එක දාගන්නවා ඊට පස්සේ මම domain එක install වුණාට පස්සේ ඔයගලන්ට client කෙනෙක් connect කරගන්න depend කරන මම ඊට පස්සේ ඔයගලත් එක්ක ආයෙ සම්බන්ධ මගේ server එක install වෙලා ඉවරයි දැන් අපි start කරනවා server එක install වෙලා ඉවරනකොට finish කරලා server start එක දැන් client එක වත් කරනවා client machine එක on වෙනවා හරි මගේ දැන් client PC එකයි server එකයි on වෙලා තියෙන්නේ
මුලින්ම අපි දැන් ක්ලයන්ට් PC එක ඩොමේන් එක කනෙක්ට් කරන්න කලින් අපි ඒකට ස්ටැටික් IP එකක් මම බලන්න පෙන්නනවා. ඒක සර්වර් එකේ රේන්ජ් එකකින් වෙන්න ඕන මොකද නැත්නම් සර්වර් එකයි කන්ෆිගර් කරගන්න අමාරුයි. ඔයගලන්ට සර්වර් එක දැන් අපි යන්නේ 192.168 එකෙන් අපි ක්ලයන්ට් එකට දාන්න ඕනේ ඒ රේන්ජ් එකේම IP එක. ක්ලයන්ට් එකේ නෙට්වර්ක් එක ෂෙයාර් එක කරලා යනවා. මම සර්වර් එක ඔන්න ලයිව් එකට ලොග් වෙන්න හදන්නේ බලන්න. ඔයාලට වෙනසක් පෙනෙයි ඒක කලින් වුණා වගේ නෙමෙයි. දැන් ටෙස්ට් ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා එතන කියන්නේ ඩොමේන් එක කොටසක් වෙලා මේ සර්වර් එක පාස්වර්ඩ් එක එන්ටර් කරනවා. මම සර්වර් එකට ලොග් වෙනවා. මේක ඩිෆෝල්ට් පොලිසි ටික ගන්නවා. යනවා හරි. දැන් යම් නෙට්වර්ක් ෂෙයාරින් එකට දැන් ක්ලයන්ට් PC එක ඔයගොල්ලන්ට එකේ චේන්ජ් එකක් තියෙනවා. ඊළඟට එක රයිට් ක්ලික් කරලා අපිට ගන්න ලෝකල් නෙට්වර්ක් එක ඔය සර්වර් එක ඔන්න වෙලා ඉවරයි. දැන් ඔයගොල්ලන්ට පේන ඇති provide the computer name and domain කියන තැන වෙනසක් වෙලා තියෙනවා. ඒකේ full coverage SVR1 and ඊට පස්සේ domain එක අපි වෙනවා. දැන් අපිට test org කියන එක දැන් ඊට පස්සේ එක හරි ඊළඟට අපි user කෙනෙක් create කරගන්න ඕන වෙන්නේ log in domain එක. ඒකට start administrator active directives and computers යන okay network first sharing network IP address එක දාන්න. හරි ඔයගොල්ලෝ මේකේ 6 IP protocol version 6 එක disable කරගන්න එකට යන්න properties ඊළඟට following IP address මේක දෙන්න ඕන ඔයගොල්ලෝ අර රේන්ජ් එකේම IP එකක් ඔයගොල්ලන්ට සර්වර් කනෙක්ට් කරගන්න අමාරුයි එකයි මම මේකට දෙනවා 3 ඔයගොල්ලෝ සර්වර් එකේම IP එක දෙන්න එපා එහෙම වුණොත් ඔයගොල්ලන්ට IP config එකක් ඇති වෙයි ඒකට FIFA DNS එකට අපි සර්වර් එකේ IP එක දානවා alternative එකට මේ දැනට උත් දාන්න දාලා ඕකේ කරනවා හරි දැන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඒක පොඩි සර්වර් එකක් මේක අපි කරනවා C run එකේ CMD IP
config then කරන් gap IP gap IP gap කරලා තියෙන අපේ දැන් අපි දැන් ඊළඟට server එකට connection එක බලමු 192.168.1.2 හරි අපේ server එකේ reply එක ලැබෙනවා එහෙනම් server එකත් එක්ක connect වෙත හැකියි දැන් අපි server එකට ගිහිලා user කෙනෙක් create කරගමු දැන් ඕගොල්ලන්ට වෙනවා active user එක ඒකේ අපි අපේ organization එකට යනවා users අපි සාමාන්‍යයෙන් organization එක user කෙනෙක් දාද්දී අපි අලුතෙන් organization unit එකක් create කරගන්න එක වැදගත් ඒ වුණාම අපිට manage කරගන්න ලේසි ඒක නිසා අපි අලුතෙන් එකක් දානවා my con ඒකේ යටතේ හදනවා powder generate එකක් ඒක ඇතුලේ organization domination lesson දැන් අපි organization එක create කරගත්තා ඒක ඇතුලේ අපි list එකක් හදමු ඒක right click ගන්න හදපු එකේ new users ඕගොල්ලන්ට එතකොට මේකේ box එකක් open ඒකේ users ගේ details මම දැන් දානවා test1 last name and login name එක test විදිහටම තියෙනවා ඒ කරන්න password එක ගන්න password එක combination එකක් දාන්න ඉස්සෙම ඔයගොල්ලන්ට complex password එකක් තමයි මේකේ normal password 1 2 3 කියලා ඔක දැම්මට ගන්න එකක් නෑ මේක හරි දැන් අපි create කරගත්තා දැන් අපි ආපහු යන් අපේ client PC එකට domain එක connect කරගමු client PC domain එක connect කරගන්න අපි දැන් IP address දාලා තියෙන්නේ අපි බලනවා firewall එක on off කියලා ගිහිල්ලා නැත්නම් firewall එක off system firewall ini firewall එක on මේක off කරගන්න අපි දැන්
මගේ ෆයර්වෝල් එක මම ඔෆ් කරගන්නවා. ඕකේ. දැන් මේ බලන්න ඔෆ් කරගත්තා. මම restart computer right click කරලා restart කරනවා. දැන් ඔයාලට පේනවා මගේ Windows computer PC. මම මෙතන change setting වලට යනවා. Change setting. domain එක ගහනවා page.ntest. ඔයගොල්ලෝ හරියට ඔයගොල්ලන්ගේ domain name එක ගහලා නැත්නම් ඔයගොල්ලන්ට create කරගන්න හම්බෙන්න ඕකේ කරන්න. ඕකේ. දැන් අපි දාන්න ඕනේ administrator එකේ password එක අතර ගහන්න ඕනේ. ඕකේ නේද? ඒකට administrator විදියට password එක enter කරනවා. ඊට පස්සේ අපිට එන්න ඕනේ welcome to domain. welcome to your tested domain. හරි අපි ඕකේ කරනවා machine restart කරනවා. ඊට පස්සේ අපි countries එක domain එක join කරගත්තා. ඊට පස්සේ domain එකට අපි join කරන්නේ countries අපි දැන් මෙතන දැන් මේ manual වුණාට IP address එකට අපිට ඉස්සරහට දිගන ගන්න පුළුවන් DHCP ඒකෙන් අපිට මේ කම්පියුටර් එකට manually IP address දාලා ඉන්න ඕනේ අපිට ඒක තුලින් පුළුවන් අපේ domain එකට IP address නිකුත් කරගන්න domain එක තියෙන කම්පියුටර් වලට ඒක අපි වෙනම පාඩමක් කරමු හරි අරනේ කොහොම ස්තුතියි එක්ක මේ පාඩම එකෙන් ගිහිල්ලාට ඊළඟ පාඩමකින් හම්බෙමු thank you ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න තියෙනවා ඔයගොල්ලන්ට virtual box download කරන්න ඕන නම් මේකේ පල්ලෙහා තියෙන link එක click කරලා download කරගන්න පුළුවන් ඔයගොල්ලෝ subscribe කරන්න මගේ YouTube channel එකට මම ඉස්සරහ වීඩියෝ එකක් හම්බෙන්න thank you